ගෑණියෙක් ගෙනාවට ගෑණි කන්නේ බොන්නේ කොහමද? ගෙදර තියෙන අඩුපාඩු ඒවා මොකෝවත් දන්නේ නැහැ. පිඹ හිටහන් ඉතින් ඒ රයිටයි මෙහෙටයි. මොනෝක? මොනෝ ඉතින් ඔක. ඔක බීලා මතක තියාගන්නවා මීට පස්සේ තේ බොන්න සීනියටයක්වත් මේ ගේ යස්සේ නැහැ කියලා. බොනෝ ඉතින් ඔක. මට දැන් මොකද්ද කරන්න කියන්නේ ඔක? මම තමුසිට කියන්නේ මෙච්චරයි. මෙච්චර කියන එකේ ගිහින් අර කැලේ ලින්දට පඳුරක් දාලා එනවා. අඩුම තරමේ වෙන මොකෝවත් එපා. මට ගෑණිගෙන් බැනුම් අහන්න නැතුව ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා හරි. පිරිමියෙක් විදිහට විලි ලැජ්ජ නැද්ද ওই ගෑණියෙක්ගෙන් මෙච්චර බැනුම් අහනකොට? මේක ඇඳ ගන්න. මේක අරන් ගිහින් කැලේ ලින්දට දාලා ප්‍රාර්ථනාවක් කළා ඉනවා. මම යන්නම්කෝ. පොටර දාලා බොම හරිනේ. යකෝ මුළු ගමේ මිනිස්සු යනවා. තමුසෙට බෑ. යනවා ගිහින් දාලා එනවා. මේ ඕක දාලා රස්තිය අදුක ගහින් නැතුව ඉක්මනට එනවා. මටත් යන්න ඕනේ පඳුරක් දාන්න. प्रश्न सिरी පොඩ්ඩක් කකුල ඉක්මන් කරලා එනවා මිනිස්සයෝ. පිරිමියෙක් වගේ. යකෝ මම දැන් කීයේ ඉඳන්ද බලන් ඉන්නේ මේ? මටත් තියෙනවා ස්වාමි භක්තියෙන් ගිහිල්ලා පඳුරක් දාලා ඉන්න. දැන් ඒකවත් දැම්මද කියලා මට නම් ෂුවර් නෑ. දැම්මා. A few moments later. කාන්චනක් කර පඳුරු දාන්න කියලා ලිදලක ලේසලා වැටුණා. අයියේ සීනස්. යම. අයියේ. ලිද මෙහෙ. ඔව් මන් දන්නවා. ජී තෝ කියලා තෝගේ අක්කව බේරගනින්. මගේ උපන් තේකට බාරයක් වෙච්ච ගමන් ඒකේ වෙලෙම ඔප්පු වුණාමයි මේ. මං යනවා ඒ බාරය ඔප්පු කරන්න. අම්මා